hello, කොහොමද ඔයාලට? ඉතින් සාරුවේ මම උදේ මෙල්ලකට ගියා කාණිජ සාරුණේගම ලයිබ්‍රරි යන්න තමයි ගියේ. මං හිතුවා අද බෝඩ් එකේ පාඩම් කරන්න. ඊට පස්සේ එන ගමන් print එකක් ගන්න තිබ්බම මං ඒ ටිකත් අරගෙනම තමයි එද්දි ආවේ. ඉතින් එද්දි 9 විතර වුණා. ඉතින් ඊට පස්සේ මම වැඩ කාලා හැම වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මම මුලින්ම අද මේ ටියුට් එක ඉවර කරනවා කියන මුලින්ම ලියාගත්තා. නැත්තම් වැඩක් කරන්නේ නැහැ දවසට. ඔයාලත් මෙහෙම කරලා බලන්න දවසට මේ ටික පාඩම් ටික ඉවර කරනවා කියලා මුලින් නෝට් එකක් දාගෙන ඊට පස්සේ කොහොම හරි දවසේ ටික ඉතින් ඉවර කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් මම මේ වෙලාව වෙනකන් වැඩ කරනවා කියලා දවසට වෙලාවක් තියාගෙන ඒ වෙලාවට වැඩ කරන්න. ඉතින් එක්සෑම් එකට පාඩම් කරන ගමන් තමයි මම මේ වීඩියෝ එක එඩිට් කරලා ටක් ගාලා දැම්මේ. ඉතින් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ සැරේ අපිට සති 2යි ස්ටඩි ලියු. එතකොට අපිට තියෙන මොඩියුල් 7ක් ලියන්න. ඔනිත එකක් ටියුට් එකක් කරලා ඉවරයි. ඊට පස්සේ කන් තියෙනවා මතක කරන්න බෑනේ. මම මාරි ස්ටික්ස් පෙරේත එක ළමයි පුදුමයි. ඔක දවස් දෙක තුනක් තිබ්බ නැත්නම් ගත්තාම එක දවසින් ඉවර කරනවා. ඉතින් එදා කන්න ගොඩක් ජාති තිබුණා. ඉතින් මම පාඩම් කරන රෙඩේ කරේ කණ එක. ඉතින් බොහොම අමාරුවෙන් තමයි සාරුට ටිකක් ඉතුරු කරගත්තේ. ඉතින් ඔහොම ටිකක් වෙලා වැඩ කරලා ඉවරලා ඊට පස්සේ ඉතින් තවලටත් කෑවා. ඉතින් මම තවලටත් එල්ලගෙන ඉදියාප්ප ටිකක් අරන් ආවේ. ඊට පස්සේ ඉතින් මට කොච්චර වැඩ තිබ්බා මං කරේ කහන ගම ෆිල්ම් රිවිව් එකක් බලපන්. හරි දැන් තියෙන ඊළඟ ටියුට් එක පටන් ගන්න.
ඉතින් මම කලින් කියව නැද්ද මට කන්න ගොඩක් ජාති තිබ්බා කියලා. ඉතින් මට ඒක බල බල ඉන්න බෑ. ඊට පස්සේ තමයි දොඩංගිරියක් කරන් ඒකත් කන්න ගත්තා. ඉතින් කොහොම වැඩ කරලා රාත් වුණා. මට ඇත්තටම දැන් නම් මතක නෑ මම ඒ වෙද්දි කොච්චර ටියුට් ප්‍රමාණයක් ඉවර කරාද කියලා. ඊට පස්සේ සායරෙත් ආවබෝඩ්. ඉතින් මං කොහොම හරි අර එදා දවසේ ලියාගත්ත ටියුට් ටික නම් ඉවර කරා. ඊට පස්සේ ඉතින් මට නිදිමතක් ආපින්ම 10:00 විතර නිදාගත්තා. මට මතකයි හැටියට. ඉතින් ආයෙනම් vlog එකක් කියන්න වෙන්නේ එක්සෑම් එක ඉවරනාට පස්සේ තමයි. ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවරයි. එහෙනම් මාව subscribe කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye bye.